සොබා දහම මොනතරම් නම් අපූරුද? මේත් ඒ වගේ එකම එක මොහොතක්. අහම්බෙන් හම්බුණ හරි ලස්සන මල් ගහක්. මට හිතුණා උදේ පාන්දරම ඔයාලට මේ මල් ගහ පෙන්නන්න ඕන කියලා. නම දන්නව නම් කියන්නකෝ බලන්න. සුබ දවසක් වේවා, සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. තවත් ලස්සන දවසක ආරම්භය තමයි මේ විදියට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. ඉතින් උදේවරුව මම තනියම ගෙදර ඉන්නව නම් ගොඩක් වෙලාවට මගේ පුංචි ගෙවත්තේ ඇවිදින ගමන් තමයි ඉන්නේ. ඒ කියන්නේ ගොඩාක් ලොකු දේවල් මගේ ගෙවත්තේ තියෙනවා කියන එක නෙමෙයි. මම හදාගත්ත මගේ පුංචි දේවල් ඒව දැකලා සතුටු වෙන්න. ඉතින් මම චූටි දූලා දෙන්න ඉස්කෝලේ ගියාම මහත්තයා වැඩට ගියාම මගේ පුංචි ගෙවත්තේ ටිකක් ඇවිදිනවා. ඔයාලට මම මේ පෙන්නන්නේ මගේ කලින් බණ්ඩක්ක වගාව. මේ බණ්ඩක්ක වගාව මම ටිකක් කල් ගියාම අස්වැන්න අඩු වුණාම මෙන්න මේ වගේ මගින් කප්පාදු කරා. මේ වගේ තැනකින්. ඉතින් එතනින් මේ වගේ අතු දෙකක් ඇවිල්ලා ඒ අතු දෙකේම මේ විදිහට මට පළදාව දෙන්න පටන් අරන් තියෙනවා. මම ඔයාලට කලින් පෙන්නුව ගහේ ටිකක් ලොකු කරල් තියෙනවා. මේ ගහෙත් ඒ වගේම පළදාව දෙන්න පටන් අරන්. ඉතින් මේ තියෙන්නේ මගේ පිපිඤ්ඤා වැල. ඉතින් ඇත්තටම අපි හිතුවොතින් අපිට කරන්න බැරි දෙයක් නෑ. ලොකු දෙයක් නෙමේ ගෙදරට ඔයාලට ඕන කරන එක දෙයක් හරි වාගේ ගෙවත්තේ හිටව ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්නේ. මට නම් එක කරලක් හැදිලා දුනත් ඒක කඩෙන් ගේන එළවලු මල්ලකට වඩා වටිනවා. මේ බලන්නකො මේ කලින් කපපු බණ්ඩක්ක පැලයක්. ඒකත් දැන් මේ විදියට අතු දාලා හැදිලා කරල් දෙන්න පටන් අරන් තියෙනවා. ඔයාලා මගේ කලින් වීඩියෝ බැලුවනම් ඔයාලා දකින්න ඇති මේ ගස්වල කලින් කොහොමද අස්වැන්න තිබුණේ කියලා. මේ තියෙන්නේ මගේ අමු මිරිස් වර්ගයක්. ඉතින් ඒකෙත් කරලක් දෙකක් තියෙනවා. මම ඒ ටිකත් කඩා ගන්නවා. ඇත්තටම එක කරලක් කැඩුවත් ඒක හිතට පුදුමාකාර සතුටක්. ඉතින් මම හිතන විදිහට මේ දවස්වල ඔයාලටත් වහිනවා ඇති. අපේ පළාතටත් ඒ විදිහටම ගොඩාක් වැස්ස. අහම්බෙන් හරි මිදුලට ආවහම මේ වගේ පුංචි කරලක් දෙකක් තිබුණත් කඩාගෙන ඉන්න තමයි හිතෙන්නේ. මේ වැස්ස වෙලාවකනේ. ඒක නිසා ඇත්තටම එලි කරන්න සුද්ධ කරන්න හරි අමාරුයි. පායනකන් ඉඳලා ආයෙත් මගේ එළවලු කොටුව ලස්සනට හදන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් මේ බලන්නකෝ මම ගොඩාක් ආසාවෙන් වවපු පතෝල වැලක් තමයි. මම කවදාවත් පතෝල වැලක් සාර්ථකව හදාගෙන නැහැ. ඒකට හේතුව මම දන්නේ මම ගොඩක් වෙලාවට ඇටගෙන හල්ලා ඊටවල තියෙනවා. හැබැයි හරි ගියේ නැහැ. මේ වැල ඇත්තටම සාර්ථකව හැදුනා. ඔයාලට මම පෙන්නන්නම්. මගේ උරහිස හරියට උස කරලක් තමයි මේ මෙතන මේ පේන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම එක කරලක් වැලක හැදුනත් ඒකෙන් ලැබෙන සතුට කඩෙන් ගේන එළවලු වලින් ගන්න බෑ කියලා මම ඔයාලට කලිනුත් කිව්වනේ. ඉතින් මට මේ වැලේ එක කරලක් නෙමෙයි කරල් දෙක තුනක්ම දැනට තියෙනවා. ඉතින් මේ බලන්නකෝ. ඔයාලට මම කිව්වනේ මගේ උරහිස හරියට උසයි කියලා. ඒ කියන්නේ අඩි 4.5ක් විතර වගේ මේ කරල උසයි. මේ බලන්නකෝ. මොන තරම්නම් සතුටුයිද තමන්ගේ අතින් වගා කරපු වැලක මේ වගේ කරලක් හැදිලා තියෙනවා දැක්කහම. ඉතින් අපි හවස් වරුවේ චූටි දූලා දෙන්නත් ගෙදර ඇවිල්ලා මහත්තයත් තව ටිකකින් ඒවි. හවස් වරුවේ මේ යන්න හදන්නේ ගොඩාක් වටින පින්කටයුත්තකට. ඔයාලා මගේ කලින් වීඩියෝ බැලුවනම් අද අපි යන මේ තැන ඔයාලා දැකලා ඇති. අද අපි යන්නේ අපේ ගමේ දසසිල් මාතාවන් වැඩ ඉන්න ආරාමයකට. හවස් වරුවේ පාරයිනේ තියෙන ලස්සන මල් කඩාගෙන බුදුන් වඳින්න බෝධි පූජාවක් තියන්න හිතාගෙන තමයි මේ ලස්සන ආරාමෙට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලත් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න මේ ලස්සන ආරාමේ ගොඩාක් දැන් ඔයාලට පෙන්නන්නම්. මෙතන වැඩ ඉන්නේ දසසිල් මාතාවෝ. ඒ කියන්නේ මෙහෙණින් වහන්සේලා නෙමෙයි. මෙහෙණින් වහන්සේලා අඳින්නේ තැඹිලි පාට කහ පාට සිවුරක්නේ. මෙතන සුදු පාට සිවුරු අඳින සුදු පාට අඳින දසසිල් මාතාවෝ තමයි ඉන්නේ. ඉතින් අපි මුලින්ම ඇවිල්ලා අපේ පන්සල
අපේ ආරාමේ ලස්සනට අතුගාගත්තා. මේ ඉන්නේ මගේ චූටි දුවයි එයාගේ ළඟම යාළුවයි. මගේ හොඳ රසිකාවියක්. ඉතින් ඒ දෙන්නත් එක්ක අපි මේ කියලා නෙමෙයි ආව ගමන් ආරාමේ පේන්නම කුසු ඉදල් තියලා තියෙනවා එක තැනක. එතනින් කුසු ඉදල් අරගෙන තුන්දෙනාත් එක්කම අතු ගන්න ගත්තා. මම හොරෙන් තමයි ඇවිල්ලා වීඩියෝ එකක් ගන්න හැදුවේ. ඒ වුණාට තුන්දෙනාම පස්සේ දැක්කා. පුංචි කාලේ ඉඳන් මේ වගේ දේවල් අපි කියලා දෙන්නත් කලින් එයාලා කරනවා කියන්නේ ඇත්තටම දෙමව්පියෝ විදියට අපි ගොඩාක් සාර්ථකයි. ඒ වගේම ගොඩක් ලොකු ජයග්‍රහණයක්. දරුවෙක් නරක පැත්තට හරවගන්න සමාජේ ඕන තරම් ක්‍රම තියෙනවා. හැබැයි හොඳ පාරක යවන්න හොඳ පැත්තකට හරවගන්න සමාජේ ගොඩාක් අය බලන්නේ හරි අඩුවෙන්. ඉතින් මම ගොඩාක් සතුටු වෙනවා මේ දෙන්නා මේ වගේ එකතු වෙලා ලස්සන පාරක යන එක ගැන. ඒ වගේම එයාලට අනාගතේ ලස්සන කරගන්න මේ පාර ගොඩක් වටීවි කියලා මට හිතෙනවා. ඉතින් එයාලගේ චූටි අත් වලින් මල් හදනකොට මම ගිහිල්ලා පහන් ටික ලෑස්ති කරා අපිට පහන් පූජාවට ඕන කරන. ඒ වගේම තමයි මේ වෙලාවේ මහත්තයත් ඇවිල්ලා ඉන්නේ ආරාමෙට. එයා ලොකු වැඩක් කරනවා. අපි යමුකෝ ඒ පැත්තටත් තව ටිකකින් මොකද කරන්න කියලා බලන්න. ඉතින් අපේ මේ ආරාමේ ගොඩාක් විශේෂයි. පහනින් පහන නවාරහාදී බුදුගුණ කියලා තමා බෝධි පූජාව තියන්නේ. හරිම ලස්සනයි. පැය එකහමාරක් විතර වගේ එක දිගට පූජාව පවත්වනවා. ඉතින් මහත්තයට මෙන්න මේ වැඩවල් ටිකක් සුද්ධ කරන්න කියලා මෑණියෝ කියලා ගියා. ඇත්තටම අපිට සුද්ධ කරන්න අමාරුයි. එයාලා ගොඩාක් තද කරලා තමයි මේ පීඩාන්නේ. මොකද ඒවයේ මේ වටේ පේන් කරපු ඒවායේ තින්ත පාරවල් ගොඩක් තදට වැදිලා තියෙනවා. ඒක නිසා මට එච්චර තදින් අතුල්ලන්න බැරි හින්දා අනිත් වැඩ ටික ඉවර වෙලා මායි දුවලා දෙන්නයි අප්පච්චි ළඟින් වාඩි වෙලා එයා වැඩ ටික ඉවර වෙනකන් බලාගෙන හිටියා. මේ ආරාමේ හරිම ලස්සනයි. ගොඩාක් හිත නිවෙන තැනක්. ඉතින් මම වෙනද වගේම පූජාවේ වීඩියෝ නම් අරන් ආවේ නෑ. මොකද හිත නිදහසේ පූජාව තියන්න ඕන නිසා. ඉතින් අපි බෝධි පූජාවේ වැඩ කටයුතු ඉවර වෙලා දැන් ගෙදර එන ගමන් තමයි ඉන්නේ. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා හිටපු මගේ ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එන තුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.